මේ සෙනසුරාදා දවසක්. ඉතින් උදේවරුව ගෙවෙන්නේ ඔහොම තමයි. ලෙක්චර්ස්. හැබැයි හවස ගැන හිතද්දී නම් ෆීලිං ඕසම් වනේ. අද early birthday celebration එක. හා දැක්කදා ලස්සන ළමයි දෙන්නෙක් ඉන්නවා. ලෙක්චර්ස් ඉවර වෙලා බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකට යන්නයි හදන්නේ. ලස්සනට ඉන්න දෙන්න. ඔය ඉන්නේ කෝඩිනේටර් යන්ඩි සහ මගේ දිනි. ලස්සනනේ. මේ ඉන්නේ අවිෂ්කයි අවිනතු. Hi guys. Subscribe next. Emotional damage. ඔය කෝඩිනේටර් අයියට පුළුවන් මගුලක් නෑනේ බැරි මගුල්මයි කරන්න යන්නේ. පේනවනේ. අද early birthday celebration එකක් කියලා. ඒ කාගෙද දන්නවද? ඔන්න ඔය කොළ පාට එකක් අරන් ඉන්න ලස්සන අක්කණ්ඩිගේ. එයාගේ තමයි birthday එක. birthday කිව්වට අද නෙවෙයි birthday එක. එයාගේ birthday එක තව පස්සට තියෙන්නේ. හැබැයි අපි කලින්ම celebrate වරේ කපා. නැත්නම් ඉතින් කපලා කවපා. දැක්කනේ කේක් එක කපන්න කෝඩිනේටර් අයියන්ට දෙන මොරාල් එක. එයා හැම තමයි යන්නේ හරිම මොරාල්. ගමන්. කලබලේ යන්නේ මෙයාලේ කලබලේ වැඩි. අයියන්ගේ සසිල නිලවිතේට පීසනයට පත් කරා. ඕප්ස් මෙයාලා හිතන් ඉන්නේ මෙයාලා ක්ලබ් එකල කියලා දන්නේ නැහැ. බලන්නකෝ අනේ. හරිම ඒ වයිබ් එකේ. ස්වීට්. ඕනම සෙට් එකක මන්නම් කියන්නේ අපේ අවිෂ්කය වගේ පොරක් ඉන්න ඕනියන්. ආයේ මිනිස්සෙක් මැරිලා කියලා කතා කරත් එයා සින්දුවක් කියන වෙලාවට යන්නේ නැහැ. සින්දුව කියලා ඉවර වෙනකම් පොරගේ දැහනේ සමවැදීලමයි. ආයේ නිදෙන්නේ නැහැ ඒසි. ඔයා නම් වාව්වා. ආදරේ හිතනවා අච්චරක් මෙච්චරක් කොච්චරක් කියලා කියන්න බැරි තරම් අය. Like America coordinator. Nice song. Super dance. කොච්චර මොනවද කොහොමද දුන්නත් නැනේ කන වෙලාවට කිසිම කරදරයක් නැහැ අපේ ශශිලගේ. ඒ පේර කොල්ලගේ කිසි කරදරයක් නැහැ. How sweet නේද? මේක තමයි කියන්න ඕන විශේෂම කාරණා. එහෙම හැසිරුණාට යාළගේ නෙවෙයි යන්නේ. Kill that boy! Kill that boy! Kill that boy! Kill that boy! අනේ ඒ උනාට එහෙම නැද්ද කොහෙද අනේ බලන්නකෝ හැසිරීම. like a guarantee of භාග්‍යයක් විසින් අවිෂ්කයව වඩාගෙන වැටීමේ මහා මංගල්‍ය දසුන් තමයි ඒ ඔබ දැක්කේ. සහෝදරත්වයට නේ සහෝදරත්වයට.
පැද්දිල්ල. ශාශිලාගේ ඩාන්ස් එකක් ඕන. නර්තනයට අධිපති දේවයන් වහන්සමයානේ. ඉතින් ඔවහම තමයි. මේ ඉන්නේ සහෝදරත්වයේ ප්‍රතිමූර්ති දෙකානේ. How sweet නේද? එතකොට ඔය ඉන්නේ it's me. beautiful නේ. අපි සෙට් එක ගත්ත ලස්සනම ලස්සන සෙල්ෆි එකක්. මේ තියෙන අර මගේ අතේ තිබ්බ රෝස් ෆ්ලවර් එකේ උඩින් view එක. එතකොට හැමදාම වගේ විසිර යාමට නිමිත්තෙන් ගන්න සෙල්ෆි එක තමයි ඔය. ඉතින් හවස ඔක්කොම වැඩි ඉවර වෙලා අපි විසිර ගියා. එදා අනුලගේ වෝක් එක තිබ්බා. ඒ තමයි ඔය. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳ නම් subscribe කරලා like කරන්න. bye bye.